හරි දැන් අපි යමු තුන්වෙනි ට්‍රික් එකට. ඔයා දන්නවා සමහර කට්ටිය ඉන්න කොයිම වෙලාවකවත් අපේ නම් එක සේව් කරගන්නේ නැහැ. ඉතින් අපි ස්ටේටස් එකක් එහෙම දාන වෙලාවට මේගොල්ලොට ඒ ස්ටේටස් එක පෙන්වන්නේ නැහැ. ඉතින් WhatsApp එකේ පොඩි රහසක් තියෙනවා මෙන්න මේ වගේ අපේ නම් එක සේව් කරගන්න නැති කට්ටියටත් අපේ ස්ටේටස් එක පෙන්වන්න පුළුවන් විදිහේ පොඩි ක්‍රමවේදයක් පොඩි ට්‍රික් එකක් WhatsApp එකේ සැඟවිලා තියෙනවා. ඉතින් මේක නම් ගොඩක් අය දන්නේම නැහැ. ඒක නිසා මම ටග් ගාලා කියලා දෙන්න. ඔයා දාන ස්ටේටස් එකක් ඔයාගේ නම් එක සේව් කරන් තියෙන අයටත් ඒ වගේම ඔයාගේ නම් එක සේව් කරන්නේ නැති අයටත් පෙන්වන්න කොහොමද හදාගන්නේ කියලා. හරි ඔයා ඉස්සල්ලාම මෙන්න මේ විදිහට ස්ටේටස් වලට යන්න. ඊට පස්සේ ඔයාලට ස්ටේටස් දාන්න අවශ්‍ය ඉමේජ් එක මෙන්න මෙතනින් මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන දකුණු පැත්තේ යටම කෙළවරේ තියෙනවා ඇට් අයිකන් එක. අන්න ඒක උඩ ඔයා ක්ලික් කරන්න ඕන. රයිට් ඊට පස්සේ ඔයාලට මේ ස්ටේටස් එක පෙන්වන්න ඕන කෙනාගේ නම්බර් එක ඔයා මෙතනින් සිලෙක්ට් කරගන්න ඕන. මම මෙන්න මෙහෙම මගේ නම්බර් එක සිලෙක්ට් කරගන්නවා. රයිට් ඊට පස්සේ සාමාන්‍ය විදිහට මේ ස්ටේටස් එක පබ්ලිෂ් කරන්න තමයි තියෙන්නේ. මම මෙන්න මෙහෙම ටික් මාක් එක උඩ ක්ලික් කරලා මේක පබ්ලිෂ් කරනවා. රයිට් දැන් මේ ස්ටේටස් එක ඔයාලා සිලෙක්ට් කරපු නම්බර් එකට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ යාට නොටිෆිකේෂන් එකක් එනවා මම ස්ටේටස් එකක් දැම්මා ඔයා මේක බලන්න කියලා. රයිට් අර මම සිලෙක්ට් කරපු නම්බර් එකට දැන් නොටිෆිකේෂන් එකක් ගිහිල්ලා තියෙන්නේ. මම ඒක ඔයාලට පෙන්නන්න. මෙන්න මේ විදිහට ඒක එයාට පෙන්නනවා මේ US ස්ටේටස් කියලා තියෙනවා. එයාට මැසේජ් එකක් එනවා මම ස්ටේටස් එකක් දාලා තියෙන්නේ ඒක බලන්න කියලා. එයාට මේක ටැප් කරලා මෙන්න මේ විදිහට ටැප් කරලා මම දාපු ස්ටේටස් එක බලන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ නම්බර් එක සේව් කරලා තියෙන අයටත් ඒ වගේම ඔයාගේ නම්බර් එක සේව් කරලා නැති අයටත් ඔයා දාන ස්ටේටස් එකක් පෙන්වන්න අවශ්‍යයි නම් ඔයාලට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් කෙලින්ම යන් හතරවෙනි ට්‍රික්ස් එකට.